මම රුක්මා සේනානායක මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් ලංකාවේ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා තරඟාවලියේ අවසන් මහා රාත්‍රියේ 24 වන දින මෙම මාස මවුන්ට් ලෙවනියා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. තරඟකාරියන් 16 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් ඉතින් අති උත්කර්ෂවත් ලෙස ලංකාවේ රුරජින තරඟාවලිය ඉතිහාසයේ දැවැන්තම රුරජින තරඟාවලිය විදිහට අපි අවසන් කරා එම තරඟාවලිය. එෙහිදී ශන්න විජේවර්ධනයන්, ඉන්දියාවේ මිසස් වර්ල්ඩ් සර්ගම් කෞෂා, චන්දිමා ජයසිංහයන්, නිෂාදි අමන්දා ඇතුළු නිහාරි පෙරේරා ඇතුළු දැවැන්ත විනිශ්චය මණ්ඩලයකින් තේරීපත් වුණු තරඟකාරිය තමයි ටිෂානි පෙරේරා කියන්නේ. ඉතින් ඇය අද දිනේ තායිලන්තයේ බලා ඇයගේ ජාත්‍යන්තර තරගය සඳහා සහභාගී වීමට නියමිතයි. ඉතින් 18 වෙනිදා ලබන මාස 18 වෙනිදා තායිලන්තයේදී තමයි රටවල් 100කට අධික ප්‍රමාණයකින් සමග අවසන් මහා තරගයේ තියෙන්නේ. ඉතින් මම හැමදාමත් කියනවා වගේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලෝකේ අවයර්නස් එකක් හදන්න තියෙන හොඳ පැජන්ට් එකක් තමයි මිස් ග්‍රෑන්ඩ් කියන්නේ. මොකද පහුගිය වසරේ අවසන් මහා තරගයේ ලෝකයේ බිලියන 18කට වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් සමාජ මාධ්‍ය හරහා නරඹලා තිබ්බා. ඉතින් මම හිතනවා මේ වසරේත් ඒ වගේම ලෝක අවයර්නස් එකක් තියෙයි. ඉතින් ටිෂාන්ට් සුබපතනවා අපේ ලංකාව වෙනුවෙන් අපේ මේ පුංචි රට වෙනුවෙන් කිරුළක් ලබාගෙන ඉන්න හැකියාව ලැබෙන්න කියලා ඒකේ ජාතික අධ්‍යක්ෂකවරයා සහ වුණුකරු විදියට රටවල් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා කියලා තමයි මේ වෙද්දි අපිට දැනුම් දීලා තියෙන ජාත්‍යන්තර සංවිධානය. අයිබෝවන් මම ටිෂානි පෙරේරා පසුගිය 24 වෙනිදා පැවැත්වුණ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා තරගයේදී මම තමයි ජයග්‍රහණය කරේ. ඉතින් අද දිනේදී මම තායිලන්තයට යනවා ඒකේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේ සහභාගී වෙන්න. මේක 12 වෙනි වතාවට තමයි ලෝකේ පැවැත්වෙන්නේ. ඉතින් මම උපරිමම try කරනවා ලංකාවට win එක ගේන්න. I'm Dr. Anuradha Wickramasinghe, Managing Director Ayat Kotuwa. අපි Miss Grand Sri Lanka 2025 වල costume partner. So today Tishani is representing our country on international platform. We are all rooting to her. So we are very proud of her. And I truly believe she will bring this crown back to us. So we are looking forward for it. Miss Chutak.